ආයිබෝන් සියලුම දෙනාට මම තාරුක් ගුණරත්න. ඔන්න ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නවා ක්ලික් ප්‍රොඩක්ෂන් එකේ අපේ බිස් ස්ටෝරි එකක් අරගෙන. එහෙම නැත්නම් අපේ බිස්නස් ගැන පොඩි බිස්නස් වේවා ලොකු බිස්නස් වේවා මේ හැමදේම ගැන ලොකුවට කතා කරන්න අපි අදත් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අද අපි පොඩ්ඩක් වෙනස් පැත්තකට තමයි යන්නේ. මෙහි නවසීලන්තය ගැන කතා කරනකොට මේ බිස්නස් එක ලොකු බිස්නස් එකක්. ඉතින් ඒ බිස්නස් එකට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ගියපු සහ වර්තමානයේ හොඳ තැනක ඉන්න කෙනෙක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මාත් එක්ක ඉන්නවද ප්‍රනීත් අයියා. ඉතින් අයිබෝන් අයියේ කොහොමද? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. හරි. හොඳින් ඉන්නේ. ඉතාලම හොඳින්. ඉතින් අපි අද ගොඩක් දේවල් කතා කරන්න යනවා. අයියා ගැන කෙටියෙන් සඳහන් කරොත් කොහොමද? මම ප්‍රනීත්. මම නවසීලන්තේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරනවා. අතරම කිව්වොත් වාහන රිපෙයාරින් සෙක්ෂන් එකේ. දැනට මම බිස්නස් එක අපි දෙන්නෙක් එකතු වෙලා අපි දෙන්න බිස්නස් එක කරගෙන යනවා දැනට. බිස්නස් එක පටන් ගත්ත නම් එක ටිකක් දිග කතාවක්. ඒ හරියට අපි තව ටිකකින් යමු. එතකොට අයියා මැරිඩ්? ඔව්. රයිට්. එතකොට ෆැමිලි එකත් එක්කම තමයි මෙහි? ෆැමිලි එකත් එක්ක මෙහි ඉන්නේ. හරි. එතකොට දැන් අයියේ මේ ෆීල්ඩ් එක මට සම්පූර්ණයෙන්ම අලුත් ෆීල්ඩ් එකක්. මොකද මම නවසීලන්තේ එනකොට මම කරලා තිබුණේ මියුසික්. එතකොට දැන් අපි පහුගිය ප්‍රෝග්‍රෑම් දෙකේම මට හම්බුනේ මියුසික් කරන කට්ටිය. දැන් මේක නිසා මේකෙත් මට ඉගෙන ගන්න දේවල් තියෙනවා අයියගෙන්. ඉතින් අපි අයියේ මේ බිස්නස් එකට කලින් මේ සේරටම කලින් අයියා පටන් ගත්ත දැන් තැන ගැන චුට්ටක් කතා කරොත්. එතකොට අයියා ලංකාවේ ඉද්දිම මේ ෆීල්ඩ් එක මද කරේ නැත්නම් අයියා කවුරු හරි පුෂ් කරාද නෑ නෑ ඔයා මේක කරන්න ඕනේ කියන එක එහෙම දෙයක් දුන්නේ කියන ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් අයියේ. ඇත්තටම කිව්වොත් ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ එන්නේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන්ම. හොඳයි. මොකද අපේ තාත්තත් මේ ෆීල්ඩ් එකෙම තමයි ඉන්නේ. ඒ ආభాෂයෙන්ම තමයි පොඩි කාලේ ඉඳන් මේක. ඒ කියන්නේ අයියා පොඩි කාලේ ඉඳන්ම ඒ ආසාව තමයි මේක පස්සේ ආවේ. රයිට්. ඊට පස්සේ ලංකාවේදී අතනම ස්ටඩි කරා මේක ගැන. ලංකාවේ හැමෝම දන්නවා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනේ. ඒකේ ෆුල් ටයිම් පාඨමාලාවක් හදලා අවුරුදු 4ක ඔටෝමොබයිල් සම්බන්ධ. ඒක තමයි අතරම ආරම්භය ඉගෙන ගැනීම තියෙන දේ. ඒකේ ඉගෙනගෙන සහ ඒකෙන් ලැබුණු පන්නරයත් එක්ක ලංකාවේ මාස කිහිපයක් පොඩි අත්දැකීමක් ගත්තා. සහ ඊට පස්සේ ඔපචුනිටි එකක් ආවා එමිරේට්ස් ඩුබායි වලට හැමෝම දන්නවා. ඩුබායි වලට ගිහිල්ලා තමයි ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ අපි ඉගෙනගත්තු දේ අපි يعني ස්කිල් එකක් විදිහට ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන් වුණේ. එහෙන් ඇත්තටම අපිට සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. වාහන පිළිබඳව සහ අපි ඉගෙන ගත්ත දේ අපි ප්‍රැක්ටිකල් කොහොමද වෙන්නේ කියන දේ අපි ඉගෙනගෙන අපි පොලිෂ් වුණේ ඇත්තටම කියනවා නම් ඩුබායි වලදී. රයිට්. එතකොට ඩුබායි වල අවුරුදු කීයක් විතර හිටියද? මම අවුරුදු 4ක් හිටියා ඩුබායි වල. අවුරුදු 4ක් ඩුබායි වල. ඉතින් එහෙදි තමයි ඇත්තටම අයියව පොලිෂ් වුණේ. කිව්වොත් හරියද? ඇත්තටම කිව්වොත් හරි. ඒ තියෙන මේන් ඩීලර්ෂිප් එක. අපේ ටෙක්නිෂියන් කෙනෙක් විදිහට ගත්තට පස්සේ අපේ ලෙවල්ස් තියෙනවා. ඒ අවුරුදු 4ක් ඇතුළත හයිලි ස්කිල් ටෙක්නිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්කම තිබ්බා. සහ එහෙන් ස්කිල් කොන්ටෙස්ට් තිබ්බා. අපි ඒවටත් ගියා. ඒ වගේ සහභාගී වෙලා ඒ වගේ හයිස් පර්ෆෝමන්ස් කරන්න පුළුවන්කම තිබ්බා. මොකද මූලික ආభాෂාවේ අපි ලංකාවේ ඉගෙන ගත්ත දේ ඇත්තටම හරියට බේස් එක හම්බෙන්න නිසා අපිට ඉච්චර දුරක් යන්න පුළුවන් වුණා. ඒ ඩුබායි වල අවුරුදු 4කට පස්සේ ඊට පස්සේ අපි ඒ එක්ස්පීරියන්ස් එක සහ අපි ඇචීව් කරගත්තු දේවල් එක අපි ක්වොලිෆිකේෂන්ස් එක මේට අපිට නවසීලන්තයට එන්න chance එකක් හම්බුණා. එතකොට නවසීලන්තයට අයියා එන්නේ 2018 මුල එන්නේ මම. රයිට්. එතකොට 18ට එනකොට අයියා හිතුවා රයිට්. දැන් මම පහුගිය අවුරුදු ගාන තුලම මම කරපු දේවල් වලින් මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නවසීලන්තයට ආවට පස්සේ අයියා හිතුවද රයිට් මම ගියපු ගමන්
මම බිස්නස් එකක් පටන් ගන්නවා. එහෙම හිතුවද නැත්නම් අයියා ආවට පස්සේ අයියා හිතුවද අපි බලමු කොහොමද මෙහෙට ආවට පස්සේ වැඩ වෙන්නේ කියලා. මොකද ඩුබායි රාජ්‍යය සහ නවසීලන්තය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් රටවල් දෙකක්. එතකොට rules and regulations හරිම වෙනස්. ඒ ගැන අයියට මොකක් හරි අයිඩියා එකක් තිබුණාද නැත්නම් ආවට පස්සේද අයියා ඒ ගැන ස්ටඩි කරේ? ඇත්තම කිව්වොත් මේ ෆීල්ඩ් එකේ ඉන්න හැමෝගෙම සිහිනයක් තමයි තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න එක. අනිවාර්යෙන්. මේ ෆීල්ඩ් එකට එන හැමෝගෙම. ඔව්. ඩුබායි ඉඳන් මෙහෙට එනකොට ඒ සිහින තිබ්බා. මොකද මෙහෙ චුට්ටක් ෆලෝ කරා අපි කොහොමද මේ රටේ තත්ත්වය මේ බිස්නස් කරන කට්ටිය කවුද ඒ පිළිබඳ පොඩ්ඩක් අපි හැදෑරුවා. ඇත්තට පොඩ්ඩක් ස්ටඩි කරා එක. අනිවාර්යෙන්. ඒත් එක්ක අර ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්න ඕන කියන එකක් තිබ්බා. ආපු ගමන් බිස්නස් එකක් කරන්න අමාරුයි. අපි මේ රට අඳුර ගන්න ඕන, අපේ කස්ටමර් බේස් එක කවුද කියලා අඳුර ගන්න ඕන, වැඩ යන විදිය අඳුර ගන්න ඕන. ඒත් එක ටික කාලයක් ගියා ආවා ඩීලර්ෂිප් එකකට ජොයින් වුණා. ඒ ඩීලර්ෂිප් එකත් එක්ක වැඩ කරා. වැඩ කරනකොට මෙහි වැඩ යන විදිය, ඒ කියන්නේ රටවල් දෙකක වැඩ යන විදිය වෙනස්. පැහැදිලි. තියරි එක එකයි, නමුත් වැඩ වෙන විදිහවල් දෙකක්. කස්ටමර් බේස් එක සම්පූර්ණයෙන් වෙනස්. අපි ඒ රටේ ඒ කස්ටමර් බේස් එකට අදාළ විදිහට අපි අපේ ප්‍රොඩක්ට් එක යන්න ඕන. ඒක ස්ටඩි කරා ඇත්තටම. ඒත් පස්සේ මේ සීසන් වයිස් ඇත්තටම කිව්වොත් අප් ඩවුන් යනවා. ඉකොනොමි එක. අපි ඒකට හැඩ ගහන්න ඕනේ. ඒක දැනගෙන තමයි බිස්නස් එක කරන්න ඕනේ මෙහෙ. හරියටම හරිය. එතකොට අයියා දැන් මෙහෙ ඇවිල්ලා කෙලින්ම බිස්නස් එකකට ගියේ නෑ. අයියා ඩීලර්ෂිප් එකක තමයි වර්ක් කරේ ඉස්සෙල්ලාම්නේ. එතකොට අයියේ දැන් මම මේක මේ විදිහට අහන්නම් මම දන්නේ නැහැ හරිද කියලා. දැන් අයියා අවුරුදු 4ක් සම්පූර්ණ පොලිෂ් වෙච්ච ස්කිල් සෙට් එකක් එක තමයි නිව්සීලන්ත වලට එන්නේ. එතකොට ආපුවාම අයියට ඒ ස්කිල් එක යූස් කරන්න chance එකක් හම්බෙන්නේ නැහැ පළවෙනි ජොබ් එකේම. එතකොට අයියට හිතුණාද නැහැ මේක මට ඕන. මේ ජොබ් එක මම කරනවා මොකද මේක මට අලුත් දෙයක් මේකිනුත් මට ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියන එක මතද අයියා ඩීලර්ෂිප් එකක් එක්ක වැඩ කරේ. එහෙම නැත්නම් අයියා අර කිව්වා වගේ ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙලා තමයි අපි බිස්නස් එකකට යන්න ඕන. මම හිතන්නේ මේ ඔක්කොම දේවල් එක්ක තමයි අයියා ඒ ජොබ් එකට යන්නේ. ඒක අත්දැකීම ගැන චුට්ටක් කතා කරොත් අයියේ. ඒ දෙකම තියෙනවා එතන. පළවෙනි එක ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්න ඕන. නම්බර් 1 yes. හරි. ඊට පස්සේ අපි මේක කේස් එක ස්ටඩි කරන්න ඕන. අපි කාවද ටාගට් කරන්න ඕන කියන දේ බලමු. බිස්නස් එක පටන් ගන්නවා නම් අපි ඒරියා එකක් සිලෙක්ට් කර ගන්න ඕන. අපි බේස් වෙන්න ඕන ඒරියා එකක් ඕන. අපි ටාගට් කරන කස්ටමර් බේස් එක කවුද කියන එක අඳුර ගන්න ඕන. ඒකත් එක්ක තමයි අපි බිස්නස් එක තෝරගන්න සහ බිස්නස් එක පටන් ගන්න ඒරියා එක ගන්නවා. හරි. එතකොට ඒ දේවල් එක්ක තමයි එතකොට අවුරුදු 4ක් අයියා ඩීලර්ෂිප් දෙකක වැඩ කරා. හරි. ඊට පස්සේ 2022 හරියට තමයි ඔටෝ වර්ල්ඩ් පටන් ගන්නෙ. රයිට්. හරි. අපි ඔටෝ වර්ල්ඩ් ගැන කතා කරන්න කලින් පොඩි විරාමයකට ගිහින් එමු. නවසීලන්තයේ සිටින ඔබ තාමත් ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් රූගත කරන්නේ ඡායාරූපගත කරන්නේ ජංගම දුරකථනයෙන්ද? වසර ගණනාවක පළපුරුද්ද සමගින් ආකර්ශනීයව හා විශ්වාසවන්තව සාධාරණ මුදලකට නෙක්ස්ට් ලෙවල් සේවාවක් ලබා ගැනීමට ඔබත් කැමතිද? වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි, වීඩියෝ කමර්ෂල්, සෝෂල් මීඩියා පෝස්ට් ඇතුළු බොහෝ සේවාවන් එකම තැනකින් කර ගැනීමට දැන්ම අමතන්න. ක්ලික් ප්‍රොඩක්ෂන් 022 3921 099. අපේ බිස්නස් ගැන ලොකෝට කතා කරන අපේ බිස්ටෝරීස් එක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපිත් එක්ක ඉන්න ප්‍රනීත් අයියා. අයියේ ඔටෝ වර්ල්ඩ් එක පටන් ගත්තා. 2022. දැන් අර පහුගිය ඒ කියන්නේ කෙනෙක් යටතේ වැඩ කරගෙන ඉඳලා ඊට පස්සේ තමන්ගේම දෙයක් පටන් ගන්නකොට එක ලොකු පිම්මක්. එතකොට අයියා කිව්වා අයියා ගැන ස්ටඩි කරා. අයියේ දේවල් ගැන හෙව්වා. මේ දේවල් එක්ක අයියා 22 ඔටෝ වර්ල්ඩ් එක පටන් ගන්නකොට කොහොමද අයියට හිතුනේ දැන් ඒ කියන්නේ පහුගිය අවුරුදු කාලය ඇතුළතම අයියා ආපු ගමන ස්ටෙප් එකෙන් ස්ටෙප් එක උඩට ඇවිල්ලා දැන් ඔන්න මගේම කියලා දෙයක් පටන් ගන්නවා. ඉතින් ඒක ගැන චුට්ටක් කතා කරොත් අය. ඇත්තටම ඒ තීරණය ගත්ත ලොකු චැලෙන්ජ් එකක්. අනිවාර්යෙන්. මාත් එක්ක මගේ යාළුවා ඉන්නවා. එදා කාලෙත් එදත් හිටියා. එයාට ලොකු සපෝට් එකක් දුන්නා මේක පටන් ගන්න යද්දී.
ඒක බිස්නස් එක පටන් ගද්දී අපි කොහොමත් ඒ කියන්නේ 2022 පටන් ගන්න කාලේ අපි බේස් එක දාලා තිබ්බේ ඊට කලින්. අතර නිව්සීලන්ත වල ඉන්න හැමෝම දන්නවා ඔටෝමොබයිල් පැත්තේ ඉස්සලාම බිස්නස් එක පොඩියට පටන් ගන්නවා. අපි ගෙවල් වල හිමිට වැඩ කරනවා. එහෙම තමයි බිස්නස් පොඩි වර්ක්ෂොප් එකක් විදිහට පටන් ගත්තේ. එතකොට එතන ඉඳන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් කරගෙන ඊට පස්සේ අපේම කියලා තැනකට මූව් වෙද්දී තමයි තිබ්බ ලොකුම චැලෙන්ජ් එක සහ මේ අපේ කස්ටමර් බේස් එක කොහොමද එතෙන්ට ගෙන්න ගන්නේ. මොකද අපි 0 පටන් ගත්තේ. ඒ කියන්නේ අපි කස්ටමර් බේස් එකක් ඉන්න වර්ක්ෂොප් එකක් නෙමෙයි ගත්තේ, අපි 0 ඉඳන් යන්නේ. අපි ඉක්විප්මන්ට්ස් මුල ඉඳන් ගන්න ඕන, ටූල්ස් ඇන්ඩ් ඉක්විප්මන්ට්ස් ඒ හැමදේම අපි මුල ඉඳන් කාලයක් තිස්සේ අපි එකතු කරගත්තා. ඒ ටික බිස්නස් එක පටන් ගන්න කලින්. සහ බිස්නස් එක ඉනිෂියලි පටන් ගන්නකොටම අපිට තව ඉන්වෙස්ට් කරන්න තිබ්බා ලොකු ඉක්විප්මන්ට්ස් වලට. ඒ ටිකත් එක ටිකක් ලොකු චැලෙන්ජ් එකක් වුණා. මොකද මේ අපි තෝරගත්තු ඒරියා එකේ කම්පිටිටර්ස්ලා ගොඩක් ඉන්නවා අපිට. අපිට තිබු මේන් ටාගට් එක තමයි අපි කොහොමද මෙයාලට බීට් කරන්න කියලා. ගැන එන හැමෝටම කොහොමද කේට කරන්න කියන මොකද අනිවාර්යෙන් තරංගය වැඩි. විශේෂයෙන්ම මේ අයගේ ෆීල්ඩ් එකේ මෙහි බැලුවොත් නවසීලන්ත බැලුවොත් ඕන තරම් shops තියෙනවා. ඒ වුණාට ඒ හැම එකකින්ම හරියට සර්විස් එක හරියට වෙනවද කියන එක තමයි කියන්නේ කස්ටමර් කෙනෙක් විදිහට ඕනම කෙනෙක් බලන්නේ. ඉතින් මේ වෙද්දී මේ ගැන කතා කරන්න දෙයක් නැහැ. ටොප්ම ක්වොලිටි සර්විස් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් 2022 පටන් ගත්ත මේ වැඩේ කොහොමද අයියේ මේ වෙද්දී අයියගේ මොන වගේ සර්විසස්ද අයියගේ වර්ක්ෂොප් එකෙන් වෙන්නේ? අපි mainly target කරන්නේ customer satisfaction කියන දේ. very good. අපි යොදාගෙන තියෙන ස්ලෝගන් එකම එකේම තියෙන එක තියෙන මොකද we value your needs කියලා. අපි කස්ටමර්ගේ needs එකට ඒකේ අවශ්‍යතාවයට තමයි අපි අපේ product service එක දෙන්නේ. අපි ගාවට එන කස්ටමර් කෙනෙක්ට තව තැනකට යන්න උවමනාවක් නැහැ. මොකද අපි අපේ වචනෙන් කියනවා නම් bumper to bumper, front bumper to rear bumper අපි හැමදේම cover කරනවා. complete. mechanical, electrical හැමදේම අපේ අතින් cover වෙනවා. අපි ඒක category කරොත් එහෙම සාමාන්‍ය භාෂාවෙන් කතා කරොත් සාමාන්‍ය වාහනයක ඔයිල් සර්විස් එකකින් පටන් ගත්තොත් එතනින් පටන් අරගෙන එන්ජින් රිපෙයාර් එකක් දක්වා යනකම් අපේ සර්විස් එක තියෙනවා. සහ ඔටෝ ඉලෙක්ට්‍රිකල් සහ ඔටෝ ස්පාර්කි කියන පැත්තෙන් ඒ පැත්තෙන් ගත්තොත් අපි highly perform කරනවා. කියන්නේ අපි දැනට hybrid සහ EV පැත්තෙන් අපි ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා. මොකද අපි මේන් සප්ලයර් කෙනෙක් විදිහට වැඩ කරනවා hybrid batteries. නවසීලන්තේටම අපි සප්ලයි කරනවා. මේන් cities වලට අපි අපේ battery production එක අපි යවනවා weekly. එතතර ඊට පස්සේ වාහන repairing පැත්තේ air conditioning අනිත් වැදගත් අංගයක් තියෙනවා. air conditioning පැත්තත් අපි කව වෙනවා. අනිත් එක මෙහි අයියේ ඒ දේවල් ගැන ගොඩාක් ලොකුවට හිතනවා. අර අයියේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ එකම විදිහට නෙමෙයි මෙහි වේදයක තියෙන්නේ. සීසන්ස් වලට මාරු වෙනවා. එතකොට තමන් පදින වාහනේ හරියට කන්ඩිෂන් එක නැත්තම් ඒ සම්පූර්ණ එයාගේ වැඩ කටයුතු ඔක්කොම ඒ කියන්නේ නතර වෙනවා ඇත්තටම. මෙහි අනිවාර්යෙන් මේ රටේ එනකට අනිවාර්යෙන් වාහනයක් තියෙනවා. පැහැදිලිවම. වාහනේ නැත්තම් ගෙදර තමයි ඉන්නේ. ඉතින් එතකොට අයියේ දැන් මේ වගේ සර්විස් වලට අයියා වෙනම ටෙක්නීෂියන්ස් ලව අරන් තියනවාද? එහෙම නැත්නම් අයියා දන්න අයියා ට්‍රේන් කරලා ගත්ත අයද ඉන්නේ? අපේ ඉන්නවා highly skilled technicians ලා ඉන්නේ. සහ අපි ගාව ට්‍රේන් වුණ කට්ටියකුත් ඉන්නවා. සහ මේ දෙගොල්ලොන්ගේම සහයෝගයෙන් අපි බිස්නස් එක කරගෙන යනවා. ඒ කියන්නේ අපි කස්ටමර්ට අපේ ෆුල්ම සැටිස්ෆැක්ෂන් එක වෙන විදිහට අපි repair service ටික සලසලා දෙනවා. මොකද අපෙන් කලින් කිව්වා වගේ vehicle services අපේ දෙන services WOF එක තියෙනවා. අපි හැමෝම දන්නවා WOF එක. WOF එක කරනවා සහ WOF එකේ repairs වෙන හැමදේම කරනවා. සහ දැන් අලුත් මේක ගොඩාක් කට්ටිය කියනවා performance and tuning. අපි performance and tuning කරනවා ඇත්තටම. දැන් ඩීලර්ෂිප් එකක් විදිහට අපි performance and tuning කරනවා ගොඩක් විදිහට. සහ emission solutions ගැන කට්ටිය කතා වෙනවා. මේ රටේ ඒක ලොකුවටම කතා වෙනවා. අපි ඒ හැම සපෝට් එකක්ම දෙනවා. අපි ඒ දෙන රිපෙයාරින් හැමදේම කරනවා. ඒ ස්ටෑන්ඩඩ්ස් වලට ඒ ස්ටෑන්ඩඩ්ස් වලටම අපි ඒ රිපෙයාර්ස් ටික කරගෙන යනවා. රයිට්. ඉතින්
දැන් මං අහන ප්‍රශ්නේ අයියේ මේ පොඩ්ඩක් වෙනස් පැත්තකට තමයි අපි යන්නේ. දැන් මෙහි බිස්නස් එක පටන් ගත්තට පස්සේ අයියට දැන් මොකද්ද මේ බිස්නස් එකෙන් ඉස්සරහට පටන් ගන්නකොට ඔන්න දැන් අයියා දන්නවා හරි මම මේ ටික තමයි මෙහෙම තමයි කරන්න කියලා. කාලයක් කරගෙන යනකොට අයියට මොකක් හරි ආපු ප්‍රශ්න තියෙනවද? ඒ කියන්නේ මේක කරන්නම බැරි විදිහේ වැඩක් ඒ වගේ දේවල් අයියට එක්ස්පීරියන්ස් ඇවිල්ලා තියෙනවද? ඇත්තටම අපිට කරන්නම් බැරි විදිහේ වැඩක් ආවේ නැති තරම්. මොකද අපේ ඉන්නේ highly skilled techniciansලා. අපේ workshop එකට වැඩක් ආපහු බෑ කියලා යන දෙයක් නැහැ. nice. හැමදේම කරනවාම තමයි. ටෝ එකේ යන වාහනේ drive කරගෙන customer ට යන්න පුළුවන් තරමට තමයි අපි වැඩ කරන්නේ. ඒක තමයි ඉතින් වෙන්න ඕන නේද? හරි. එතකොට අයියේ දැන් අපි පොඩ්ඩක් වෙන පැත්තකට ගිහිල්ලා මෙහි දැන් නවසීලන්තයට අලුතෙන් එන කෙනෙකුට අපි හිතමු ඔටෝමොබයිල් ඉගෙනගෙන එයාට තියෙනවා සිහිනයක් රයිට් මට කවදා හරි වර්ක්ෂොප් එකක් එහෙම නැත්තම් මේ වගේ මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා. එහෙම කෙනෙකුට අයියට දෙන්න තියෙන උපදේශය මොකක්ද? ඒ කියන්නේ අයියගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අයියට දෙන්න තියෙන උපදේශය මොකක්ද? ඇත්තටම කියනවා නම් එයා මෙහෙ එන්න කලින් හෝ ආවට පස්සේ එහෙම අදහසක් තියෙනවා නම් චුට්ටක් අනිවාර්යෙන් ස්ටඩි කරන්න ඕන. එයා බේස් වෙන ඒරියා එක ස්ටඩි කරන්න ඕන මොකද්ද කියලා ඒ ඒරියා එකේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියන දේ ස්ටඩි කරන්න ඕන. එහෙම කරලා මම කිව්වා වගේ ෆයිනෑන්ෂල් ස්ටේබල් වෙන්න ඕන මුලින්ම. මොකද අපිට වර්ක්ෂොප් එකක් පටන් ගන්නවා කියන්නේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඒක. මොකද අපි තැනක් ගන්න ඕන. ඒකට අදාළ tools, equipments, diagnostic equipments ඒවා හරි costly ඒක නිසා ඒ දේවල් ඔක්කොටම හරියන විදිහට financially stable වෙන්න ඕන. එහෙම කරගෙන තමයි මොකද අපි step එකක් උඩින් තියන්න ඕන. මොකද අපි මේ step එක ගත්තට පස්සේ අපි ආයේ පස්සට තියන්න බෑ. ඒක හරි. එතකොට ලොකු risk එකක් එක්ක තමයි ඒක එන්නේ. අනිවාර්යයෙන්. job එකෙන් අපි අයින් වෙලා business එක පටන් ගන්නවා කියන්නේ ඒක ලොකු risk එකක්. අනිවාර්යයෙන්. නමුත් එයා highly skilled නම් එයාට customer handling කියන දේ හොඳට පුළුවන් නම් බය වෙන්න දෙයක් නැහැ. කියන්නේ හරියට ඒක ස්ටඩි කරලා තමන් ගැන විශ්වාසය තියාගෙන වැඩට අත ගහන්න අනිවාර්යෙන් ගොඩ යනවා. right. අපි ඒ ගොඩක් දේවල් කතා කරා. එතකොට දැන් මේ හැම දෙයක්ම පිටිපස්සේ අයියගේ ෆැමිලි එකක් ඉන්නවනේ. එතකොට ෆැමිලි එක ගැන චුට්ටක් කතා කරොත් කොහොමද අයියාගේ වයිෆ් එයාගේ කොහොමද මේ එයාගේ සපෝට් එක මේ වැඩ කටයුතු වලට? ලොකු සපෝට් එකක් තියෙනවා. මොකද මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය ඇත්තටම දන්නවා අපිට පොඩ්ඩක් ටයිම් මැනේජ්මන්ට් එක කරගන්න චුට්ටක් අමාරු. නෑ සාධාරණයි. ඒ කියන්නේ වැඩ එන වෙලාවට තමයි වැඩ කරන්නේ. හරි. මොකද අපි 24/7 services තියෙනවා. nice. ඕනම රැක් බ්‍රේක්ඩවුන් එකක් වුණොත් අපි අපේ බ්‍රේක්ඩවුන් සර්විස් arrange කරනවා. මොකද කස්ටමර් කෙනෙක් පාරමල් තියන්න අපිට උමනාවක් නැහැ. අපිට කෝල් එකක් ආවොත් අපි අපේ බ්‍රේක්ඩවුන් සර්විස් එක arrange කරලා කස්ටමර්ට ගෙදර යන්න පුළුවන් වාහනේ අපේ වර්ක්ෂොප් එකට දෙනවා. මොකද ඒ ඕන වෙලාවක අපි අපේ ෆෝන්ස් ආන්සර් කරන්න ලෑස්තිලා ඉන්න. I think ඔය දේවලුත් එක්ක ෆැමිලි එකෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඇත්තටම. රැක් දවාලක් කියලා නෑ. අපිට අපේ ෆ්‍රීඩම් එක දීලා තියෙනවා. කරගෙන ඉතින් ඒ දේවලුත් එක්ක තමයි ඒ කියන්නේ ඒ තමන්ගේ ෆැමිලි එක කම්ෆර්ටබල් වෙන තරමට තමයි තමන්ගේ බිස්නස් එක හෝ තමන් කරන ඕනම දෙයක් අපිට කම්ෆර්ටබලි කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මේ ඉන්නේ. පැය 24මත් වැඩ තිබුණත් ඉන්නේ hina වෙලා ඒ ෆැමිලි සපෝට් එක තියෙනවා අපිට අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. අනිවාර්යෙන්ම. හරි. ඊට පස්සේ අපි ගොඩක් දේවල් කතා කරායි. අපි කතා කරොත් මේ බිස්නස් එකේ අයියට ඉස්සරහට මොකක් හරි අල්ටිමේට් ගෝල් එකක් තියෙනවද නැත්නම් බිග් ප්ලෑන් එකක් තියෙනවද අයියට? අපි එක ප්ලෑන් එකකට වැඩ කරගෙන යනවා. right. මොකද අපි දැන් ඉන්න තැන ඉඳන් තව තැනකට මූව් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ second shop එකක් හෝ එහෙම නැත්නම් ටිකක් ලොකු ඒරියා එකකට. right. ඒ කියන්නේ ලොකු workshop එකකට. මොකද දැනට අපිට එන කස්ටමර් බේස් එකත් එක්ක අපි too tight. right. අපේ වර්ක්ෂොප් එකේ ටිකක් ඉඩම අධිතරමට සහ එහෙම නැත්නම් අපේ ලොකු කස්ටමර් බේස් එකක් ඉන්නවා
සිටි එකේ සිටි එකේ ඉඳන් අපි හොයාගෙන කස්ටමර් බේස් එකක් ඉන්නවා. අපි එක්කෝ එහෙම නැත්නම් සිටි එක පැත්තෙන් තව වර්ක්ෂොප් එකක් අපේ බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න සහ අපේ වර්ක්ෂොප් එක තව තැනකට ලොකු තැනකට ගෙනියන්න. ඔය දෙක තමයි මේ දවස්වල ප්ලෑන් වෙන්නේ. ගොඩක් දුරට ලබන අවුරුද්ද මැද විතර වෙද්දි දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. right. හොඳයි. අපි ඉතින් සෑහෙන දේවල් ටිකක් කතා කරා. ඉතින් ප්‍රණීතයි දැන් අපි කතා කරොත් මේ දැන් මේ ෆීල්ඩ් එක අපි හිතමු දැන් අයියගේ බේස් එක හරියටම ඉගෙන ගත්තා. අයියා ස්කිල්ඩ්. ඒක නිසා අයියා බිස්නස් එක ගොඩ ගත්තා. එතකොට මෙහෙට එන කෙනෙකුට මොකක් හරි මේ දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දේ කොහොමද කරන්නේ කියලා සැකයක් එහෙම නැත්නම් දෙයක් දැනගන්න තියෙනවා නම් කොහොමද අයියට ඒ වගේ දෙයකට අයියා සූදානමින් ඉන්නවද උදව් කරන්න? ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ෆීල්ඩ් එක ගැන කතා කරන්න අපි ඉන්නවා උදව් කරන්න. වැටෙන තැන් අපි දන්නවා. අපි ඒකේ පාත් එකේ අපි මිනිස්සු. ඒක නිසා අනිවාර්යෙන් අපි ඉන්න උදව් කරන්න. right. අපි කිව්වොත් අය කොහොමද අයව සම්බන්ධ කරගන්න විදිහ ගැන? අපි කන්ටැක්ට් කරගන්න නම්බර්ස් ටික මෙතන දාන්න. ඒකෙන් අපි කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඕනම වෙලාවක කෝල් එකක් දෙන්න. ඕනම අවශ්‍යතාවයක්. වාහනයක අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. බිස්නස් එක ගැන මොකක් හරි අහගන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක අපිට කතා කරන්න. ප්ලේයර් ටීමට නම්බර් එකට. එහෙම නැත්නම් අපේ Facebook link එකක් තියෙනවා. ඒකේ මැසේජ් එකක් දාන්න. ඕන වෙලාවක අපි රිප්ලයි කරනවා. right. ඉතින් අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට එන හැම කෙනෙක්ගම ඔබට දැනගන්න දෙයක් තියෙනවා නම් ඒක පහසුවෙන් දැනගන්න විදිහට අපි වැඩ සලසලා දෙන්නම්. මේක පටන් ගන්නත් හේතු වුණේ ඒකම තමයි. ඒ කියන්නේ මේ රටේ ඉන්නවා ලංකන් කමියුනිටි එකට ගොඩාක් උදව් කරන ශ්‍රී ලංකන්ස්ලා. පොඩි බිස්නස් එකක් වේවා, ලොකු බිස්නස් එකක් වේවා. ඒක Tamanට ලොකු දෙයක්. ඒක Tamanගේ දෙයක් තියෙනවා කියන එක Tamanට ලොකු හැඟීමක්. ඉතින් ඒ ගැන තමයි අපි කතා කරන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම මේ අපේ ධනේෂ්ගේ අයිඩියා එක උනේ. ඉතින් මට හිතෙනවා අපි ඒක හොඳින් කරගෙන යනවා කියලා. ප්‍රෝග්‍රෑම් එක ගැන අයියගේ අදහස මොකද? ප්‍රෝග්‍රෑම් එක ගැන සතුරේ ක්ලික් ප්‍රොඩක්ෂන් එක සහ ධනේෂ් මගේ හොඳ මිතුරේ ඔයාලා හොඳටම ඒ දෙක කරගෙන යනවා. ඇත්තටම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන ගැන අපිට ඇත්තටම සතුටුයි. මේ නවසීලන්තයේ තියෙන ශ්‍රී ලාංකික බිස්නස් එක ගැන සහ ඒ කියන්නේ මෙහෙම බිස්නස් තියනවාද කියලා කට්ටිය දන්නේ නැහැ. අපිට සර්විස් එකක් ගන්න පුළුවන් අපේ කෙනෙක් හොයාගන්න ලංකාවේ කට්ටිය ගොඩක් හොයනවා. එහෙම කට්ටියන්ට අනිවාර්යෙන් මේ වගේ දෙයක් කරන එක ගොඩක් වැදගත්. ඉතාම වටිනවා. මොකද වෙන තැනකට ගිහිල්ලා ඒ සර්විස් එක කරගන්නවට වඩා අපේ තැනකට ඇවිල්ලා ඒ සර්විස් එක දන්න තැනකින් අපේකම තියෙන තැනකින් සර්විස් එක කරගත්තොත් හැමදේම හොඳයි. හරි. බොහොම ස්තුතියි. ඉතින් අද අපි කතා කරේ වෙනම පැත්තක් ගැන. ඉතින් ප්‍රණීත් අයියේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සහ බොහොම ස්තුතියි ඔබගේ අදහස් ඔයගේ සම්පූර්ණම එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක බෙදාගත්ත එක ගැන. ඉතින් ප්‍රණීත් අයියගේ ගමන ගැන කතා කරා, ආරම්භය ගැන කතා කරා, අභියෝග සහ මේ වෙද්දී ජයග්‍රහණය කරලා තියෙන දේවල් හැමදේම අපි කතා කරා. ඉතින් මේක මේ බිස්නස් ගැන නිකන් කතා කරන්න පටන් ගත්ත වැඩක් නෙමෙයි. බිස්නස් ගැන ලොකුවට කතා කරන්න පටන් ගත්ත වැඩක්. නවසීලන්තයේ ඇතුළත මේ වගේ තමන්ගේ ජීවිතේ ජයගත්ත ගොඩක් අය ඉන්නවා. ඒ හැම දෙනෙක්ම මෙතෙන්ට ගේන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් මේ වගේ තවත් වැඩසටහනකින් අපි ආයෙ හම්බෙන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. නැවත දවසක හම්බෙමු. ජය වේවා. අපි ගිහින් එන්න. ආයිබෝවන්. ආයිබෝවන්.